ඕන ගයිස් අපි මේ පාර වීඩියෝ එකකින් ගේන්නේ සුන්දර අප්‍රේල් මාසේ දවස් කිහිපයක් අපේ ජීවිතේ ගෙවුන හැටි. ඉතින් මේ පාර ඩිග්‍රී පාක් එකේ ඇති වෙන ඇවිද්දා කපුරු විදිනකම් ඩාන්ස් කරා. එක කෑම ජාති ගොඩාක් try කරා. ටැග් දින්නා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එකෙන් අපි එන්ජොයි කරේ කොහොමද කියලා බලන්න. ඔයාලත් අපිත් එක්ක සෙට් වෙන්න. Hi travelers, welcome to Worship Travel. Guys, අපි අදත් ලස්සන වීඩියෝ කරන් ආවගොල්ලොත් එක්ක අප්‍රේල් මාසේ සැලවිහිණි වසන්තයත් එක්ක නේද ශිමාගා? ඔව් අපි දැන් ඉන්නේ නුවරඑළියේ. ඉතින් අපි තාමකගේ පාක් එකේ සයිඩ් එකට ගියේ අපි එනකොට පොඩ්ඩක් රෑ වුණා ඊයේ ආවේ. ඊයේ ආවෙත් අපි හොටන් ප්ලේස් කරා. ඒකෙත් වීඩියෝ ටිකක් ගන්නවා අපි මේ වීඩියෝ එකෙන් පස්සේ. ඒකත් බලන්න. ඉතින් අපි තායිෂ් බබා ඉන්නවා. නේද? කො තායිෂ් බබා? තායිෂ් බබා එක්ස්ප්ලෝර් කරන්න කියලා සැලෙලි වසන්තය බලමු අපි කියලා ගේම්ස් වලට යනවා මේ පාර. ඔව් තායිෂ් මොකද කියන්නේ? තායිෂ් ඉන්නවා. ඉතින් අපි එහෙනම් යමු නේද බලන්න සැලලි වසන්තය මොන වගේද කියලා. අපි ඉන්නේ මෙන්න මේ ගෙදර තමයි. අපි ගිය පාරත් වල හිටියේ ඔතන තමයි මේ ගෙදර. නුවරඑළියේ ටවුන් එකට ළඟම තැනක් යමයි. ඉතින් මේක තමයි මෙතන ඉඳන් තියෙන view එක. view එක නම් ඉතින් නුවරඑළිය කොහෙත් ලස්සනයි. පේනවනේ ලස්සන. ඔන්න guys අපි දැන් ඉන්නේ හෝටන් ප්ලේස් වල. තාම එන්ට්‍රන්ස් එකේමයි ඉන්නේ. අපි යන්න ඕනි තව පොඩ්ඩක් ගිහිල්ලා ඉස්සරහට මැද හරියට පොඩ්ඩක් නවත්තලා පෙන්නන්නම් ඔයගලන්ට හෝටන් ප්ලේස් වල ලස්සන කොහොමද කියලා. ඉතින් අපි මෙතනටලා ඉන්නවා අපේ අක්කලා එනකම්. කට්ටියක් නම් ආව පේනවද දන්නේ. තව වාහනයක් එන්න දෙනවා. ඒකත් ආවට පස්සේ අපි පිටත් වෙනවා මෙතනින්. ශිමාකත් ඉන්නවා. ඉතින් ශිමාක අබිසිද? සාම්බිසි. නින්න අපි තායිෂු දැන් තමයි කන්නේ. තායිෂු දැන් තමයි මේ බත් කන්නේ. දැන් වෙලාව ඇවිල්ලා 3:46යි. අනින්න අපි තායිෂු බබා. තායිෂු. හයි. හයි තායිෂු. හයි. ඉතින් අපි එනම් ඉස්සරහට ගිහලා බලමු කොහමද හෝටන් ප්ලේස් කියලා. යක්. ඔන්න guys අපි හෝටන් ප්ලේස් වල පොඩ්ඩක් මැදට ඇවිල්ලා තින්නේ. අපි සෙට් එකම ඉන්නවා. සෙට් එකෙන් කවහනයක් අඩුයි. පොඩ්ඩක් කැරිලා මගේ නැවතිලා එනකන් ඉන්නේ අපි. ඉතින් right. හරිම ෂොක්. මාර කූල්. මාර ෆ්‍රෙෂ් ගතියක් තියෙනවා. ඉතින් කියලා නිම ගන්න බෑ ක්වොලිටිය. ඇවිල්ලාම බලන්න ඕනේ ඔයගොල්ලෝ. මෙන්න අපේ ක්‍රූ එක. ෆොටෝ කියලා කිව්වා. ෆොටෝ වෙනින්න අපි තායිෂු බබා ෆොටෝලු ෆොටෝ ෆොටෝ පාරි තායිෂු ෆොටෝස් ගන්නද? තායිෂුගේ පළවෙනි පාර ෆොටෝස් කියලා කිව්වේ. පාර ඔන්නෝම තමයි යන්නේ. ඕම ගිහිල්ලා හරියන්නේ වහන්න පාරි තමයි. කොහොමද අපේ නුවර ට්‍රිප් එක? මාරෆන්. තාම නුවරට ගියේ නෑ නේද? තව දෙන්න ගන්න ගියාට පස්සේ ඉතුරු පාන් ටික නේ. අපි මේ පාර ආවේ වැගන්ආර් වල.
ඉතින් ඔන්න ගයිස් ඔයාලට පේනවා ඇති අපේ තයිෂු පපා නම් මාරිදිට එන්ජොයි කරනවා. ඉතින් නුවරඑළියේ වසන්ත සැනකෙළිය කියන්නේ කොහොමත් එන්ජොයි කරන්නම හැදිච්ච ප්ලේස් එකක් කියලා ගිහිලා තියෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් දන්නවා. ඒ වගේ මේ වීඩියෝ එක බලද්දිත් ඔයාලට ඒක තේරෙන්න ඇති. ඉතින් කිව්වත් වගේ තයිෂු පපා ගිය පාරේ යද්දී යාට මාස 5ක් වගේ දැන් යාට හොඳට තේරෙනවා. ඉතින් එයා එන්ජොයි කරන දිහා බලලා අපිටත් මාරි සතුටුයි. ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතන මාර ඉවෙන්ට්ස් ගොඩක් තියෙනවා. දැන් අපි දෙක තුනකට ගියේ නැහැ තාම බැලුවා. ඒ ඇස්සේ තායිෂු අපි දැන් දුවනවා මගේ ඒත් එක්ක යොට් වෙන්න ඕනේ. ඉතින් තව ටිකක් බලමු මොකද ඉස්සරහට වෙන්නේ කියලා අපි ටිකක් ඉස්සරහට බලලා ඉන්නවා. මේ දෙන්නම Taishu, come Taishu, come here. Alright guys, අපේ crew එකම ඉන්නවා. කට්ටිය ෆොටෝස් ගැව්වා. සමූහව ඡායාරූප ටිකක් ගත්තා මෙතන කට්ටියත් එක්ක. ඉතින් අපි ඉන්නවා මේ ටිකේ ගෙගරි පාක් එකේ ගෙගරි ලේක් එක අයිනේ තමයි තියෙන පාක් එක. මරු full happening. ඉන්න කට්ටිය වෙන්න. Look, Taishu helicopter look. Shima, මොකද කියන්නේ තියෙන්නේ? Taishu photo shoot. Taishu ආරිය අපේ ෆොටෝස් වලට අල්ලගන්න. ඔන්න guys ඉතින් දැන් අපි දැන් ඇවිල්ලා පොඩක් වෙලා වෙනවා. ඉතින් හෙලිකොප්ටර්ස් යනවා. Taishu මාර එක්සයිටඩ් ඒ දේවල් දැකලා. ඉතින් තව මේ පැත්තේ පාක් එකේ ගෙරි බැවේ. බෝට් රයිඩ් තියෙනවා. මෙතන මාර එන්ජොයි කරන්න නියමයි. අඩන්නේ අල්ලන විතරයි. හදන්නේ අල්ලන. ඒවා දිනෝ පැක් එක ඒක ගත්ත කියන්නේ ඔයාලට මේක හදාගන්න පුළුවන්. මෙන්න දිනෝ ෆොටෝ එක ගහලා පොඩ්ඩක් ලස්සන ෆොටෝ එකක් ගහුවා. එහා පැත්තෙන් එනවා. ඒ වගේම Facebook එකේ නේද? අර ෆොටෝ එක ආපු ගමන් නේද? Fairs Sri Lanka කියලා hashtag එක දාලා ඔයා අප්ලෝඩ් කරලා පෙන්නුවොත් මේක තවත් ටැග් එකක් හම්බ වෙනවා. right? කවුරුත් දැන් හෙල්ලෙන්න බෑ. හිටපු තැන් වලම කෙලින් ඉන්න ඕනේ. හරිද? නියමයි. නැත්තම් මේ දිනතුමාමයි මායි චුට්ටක් සර වෙන්න වෙනවා. right. අපි මේ ගොල්ලොන්ගේ නම් ගම් විස්තර ටික අහන්න තමයි යන්නේ. right දිනතු පටන් ගමු එහා පැත්තේ. මං එන්නම්. Hi travelers, ඔන්න අපේ day 2 නුවරඑළියේ අපි ආවා. අදත් ගෙගිරි පාක් එකේ වෙන පැත්තකට ටවුන් එක පැත්තෙන් ආවේ. මේ පැත්තේ තියෙන ගොඩක් ඉවෙන්ට්ස් තියෙනවානේ. ඊට පස්සේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකේ තියෙන ඉවෙන්ට්ස් තියෙන ගොඩක්. තව තියෙනවා අර පැත්තේ කාගිල්ස් එකේ ගොඩක් ජාති තියෙනවා. එක මේවා යම් දැන් ආවිතරයි බලමු කියලා මොකක්ද වෙන්නේ කියලා. ශ්‍රීමල්කත් තියෙනවා. පණ මොකක්ද කියන්නේ? අපි දැන් තමයි guys පාක් එකට ආවේ. ඉතින් අදට crowd එක ඉන්නවා ඊට වඩා. අප ගාම අපි දෙන්න චූටි දෙයක් කෑවා කාලා හැම දැන් අපි ඩෑස් දෙන්නේ තරක කරන්න. ඒ බබත් ඉන්නවා තයිෂු බබා පේනවනේ. කෙනෙක් මෙයා ෆුල් ෆ්‍රී එකේ ඉන්නේ.
පේනවනේ guys ඔන්න තියෙනවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකේ ඉවෙන්ට්ස් තියෙන තැන තියෙනවා පේන්ට් අඳිනවා කට්ටිය බබාලා අතර දෙනවා කොට්ට පොරේ ගහන තැනක් කනාමුට්ටි ගෲප් එකක් ප්ලේ කරනවා තන තියෙනවා බබාලාට පොඩි ජම්පින් වගේ සීන් එකක් ඔය ටික තමයි තියෙන්නේ ඉතින් අර පැත්තේ තියෙනවා ගොඩක් පේනවනේ ඔන්න බලන්න මේ පැත්තට වෙන්නත් තියෙනවා පේනවනේ ඔය පැත්තට වෙන්නත් තියෙනවා ටිකක් අපි යනවා මේ පැත්තට බලමු කියලා Hi guys, සෝම තමා සැලලිහිණි වසන්තේ යන්නේ පේනව නේද ක්‍රවුඩ් එක අපි යනවා දැන් අර පැත්තට ගිහින් බලමු ඔන්න පෙප්සි එකෙන් තියෙනවා පොඩි බබාලට බීම බොන තරගයක් කරන බලමු අපි ගිහලා ඒක අපේ නම් කවුරුත් සහභාගී වුණේ නැහැ යන් ඒ උනාට බලමු පෙන්නන්න ආයි ගන්න වෙන ඔය පැත්තෙන් මේට පොලිම හදාගෙන උදව් වෙන්න තව අන්න පොඩ්ඩක් අම්මලා පස්සට වෙන්න චුට්ටක් අම්මලා පස්සට වෙන්න ආ එකක් දෙන්න තව එකක් දෙන්න පෙප්සි එකෙන් තියෙනවා පාසල් සෙට් කරන එකක් වෙනවනේ ඉස්තෝරේ තමයි පොන්න ඕනි දැන් හොඳ උස්පක් ගන්න ඉස්සර හොඳ උස්පක් ගන්න ටැටු දශු හරි ආස ටැටු වලට හොඳ උස්පක් ගන්න ඕන මම දැන් කවුන්ට් කරලා දැන් කිව්වා හරි 1 2 3 කිව්වා wow තයිෂු ටැටු 1 2 3 කියලා තමයි කියන්නේ හරිද රෙඩි රෙඩි හරි දැන් ඔන්න 1 2 3 කිව්වා පොන්න ඕනි රයිට් ඔන්න රෙඩි වෙලා තියෙන්නේ අපි කට්ටිය වීඩියෝ කරන ඔන්න නැස්ති wow ඉන්නේ දැන් හැදියන්ටයි තියෙන්නේ සති චූට්ටා කයින් දෙනක අවු මේ පේන්නේ අඳුරු වෙනවා චූට්ටා පස්සට එන්න බෑ guys අපි දැන් ඉන්නේ Pepsi events කියන තැන. ඉතින් මෙතන ගොඩාක් events තියෙනවා පොඩි බබාලට එහෙම. ඉතින් අපේ අක්කලා බබාලා ඒවට සහභාගී වුණා gift ගත්තා. ඉතින් දැන් අපි තව ටිකක් ඉස්සරහට යන්න හදන්න. තයිෂු බබා උම්මා දෙනවන්නේ ඉතින් අපේ බබා දෙමි ඉතින් ශීමා මොකද ඉතින් හොඳයි දින ඔය ඕනේ දෙක කොහොමද හොඳ නිසා ඉතින් හැම අවුරුද්දම ඔරේලි හොඳයි නේ එහමයි ඉතින් මාර හැපෙනින් නේද අපි ඊයරා ගියා පබ් ලන්ඩන් එකට නේ පබ් ලන්ඩන් එකේ වීඩියෝ කරන්න බැරුණා අපි ඇවිල්ලා ගියේ නින්දා මෙයා ගියේ නෑ මම ගියේ එයාගේ කවුරුත් ඉස්සර පට්ට හැපෙනින් ග්‍රෙගරි වැවට උඩින් යනවා හිටපු ගමන් අපේ පෙප්සි ෆ්ලැග් එක ග්‍රෙගරි වැවට උඩින් යනවා. ඉතින් අපිත් එක්ක මේ ඩ්‍රෝන් සඳහා අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ලංකාවේ ඩ්‍රෝන් කලාවේ අතර ට්‍රෙන්ඩින්ග් වනේ මොක්ටේල් ස්ටේෂන් එකට මොක්ටේල් කියනවා විතරයි අපි. රයිට් ලෑස්තිද? ඔන්න මම 1 2 3 කියන හදන්නේ. ඔන්න ලෑස්ති වෙන්න. ලෑස්ති. දැන් කොම්බන්නේ ලෑස්ති වෙන්න. අන්න. ඊට මොකද ලෑස්ති වෙන්න. මාමි කියන කමක් ඉන්නව නැත්නම් මම සල්ලි කරනවා.